ආයිබෝවන් ඔබ සියලු දෙනාම ගොඩාක් කාලෙකින් මම මේ හම්බ වෙන්න එන්නේ. ඇත්තටම මට ලොකු ඉල්ලීම් ගොඩක් තිබුණා. මේ දිනවල ඇමරිකාවේ තිබුණ සාම පාගමන ගැන ඉංග්‍රීසියෙන් තියෙන වීඩියෝස් නිසා ගොඩක් අයට ඒ පිළිබඳ කරුණු දැනගන්න විදිහක් නැහැ. ඉතින් ඒ ගැන සිංහලෙනුත් වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මම ඔබට අද ඒ පිළිබඳ තොරතුරු සල්පයක් ගෙන එන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ ඇමරිකාවේ ෆෝට් වර්ත් ටෙක්සාස් වල වැඩ සිටින පඤ්ඤාකර හාමුදුරුවන් ඇතුළු හිමිවරු 19 දෙනෙක් මෙම සාම පාගමනට සහභාගී වුණා. ඔවුන් දින 112ක් ටෙක්සාස් ෆෝට් වර්ත් සිට වොෂින්ටන් DC දක්වා ඉතාම දුෂ්කර කටුක ගමනක නියැලුණා. ඉතින් මේ ගමනේදී සියලු දෙනාම හිමිවරුන් පාවාහන රහිතව තමයි මේ ගමන ආරම්භ කරේ. ඒ වගේම 3 සිවුර තමයි ඔවුන් පාවිච්චි කරේ. ඉතින් මෙහිදී ඔවුන් විසින් රැගෙන යනු ලැබුවා ඔවුන්ගේ පාත්‍රය, ඔවුන් ආහාර වළඳන පාත්‍රය වගේම තව ඔවුන්ගේ මීට කලින් ඉන්දියාවේ තිබුණ පඤ්ඤාකර හාමුදුරුවන් විසින් මීට වර්ෂ කිහිපයකට පෙර ඉන්දියාවේ තිබුණ සාමපාගමනේදී එම හාමුදුරුවන් වහන්සේ සමග දිගටම එම ගමන අවසන් වනතුරුම පැමිණි එක්තරා වීදියේ සිටපු බල්ලෙක්, සුනකයෙක් හිටියා. ඉතින් ඒ සුනකයා දැන් ඇමරිකාවට ඇවිත් උන්වහන්සේත් සමග වාසය කරනවා. ආලෝක කියන මේ සුනකයාත් මේ ගමනට එකතු වුණා. ඉතින් මේ ගමනේ තියෙන විශේෂත්වය තමයි එහි අරමුණ. එහි අරමුණ තමයි බුදු දහම ගැන කිසිදු ප්‍රචාරයක් නොකර, කිසිම මතක් කිරීමක්වත් නොකර උන්වහන්සේ ඉතාම දියුණු හා බුද්ධිමත් ජාතියක් වන ඇමරිකන් ජනතාවගේ මනසට යම් පණිවිඩයක් ලබා දුන්නා. එම පණිවිඩය ලබා දුන්නේ ප්‍රබලත්වය කොතරම්ද කියනවා නම් ඇමරිකන් ජනතාව ලක්ෂ ගණනින් මෙම සාමපාගමන නැරඹීමට සහ එහිදී පැවැත්වුණු යම් සාකච්ඡාවන්, දේශනාවන් වලට සවන් දීමට සහභාගී වුණා. ඉතින් මේ පණිවිඩය මොකක්ද කියලා ඔබත් ඊටම ආසාවෙන් බලනවා ඇති. මම ඒ ගැනත් ඔබට කියන්නම්. ඒ වගේම මට තවත් දෙයක් කියන්න ඕනේ. මේ හාමුදුරුවරු රාත්‍රී නවාතැන් ගත්තේ බොහෝ අවස්ථාවල සොහොන් වල තමයි රාත්‍රී නවාතැන් ගත්තේ. ඒ වගේම රාත්‍රියේ සීතලේ හිසට වහලක්වත් නැතුව භාවනා යෝගීව සිටීමට තරම් අදිෂ්ඨාන කරලා මේ ශක්තියක් තිබෙන ස්වාමීන් වහන්සේලා වගේම යම් මාර්ගඵලලාභී වුණත් විය හැකි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. යම් මාර්ගඵලයක් ලැබපු ස්වාමීන් වහන්සේලා වෙන්න ඕනේ. මොකද මේ අදිෂ්ඨානයේ බලය නිසා ඔවුන් කිසිදු අනතුරක් උපද්‍රවයක් නොමැතිව සීතලේ එළිමහනේ තමයි හිටියේ. කිසිදු සැප විහරණයක් ඔවුන් ලබා ගන්නේ නැතිලු. ඒ වගේම එහි හිටපු යම් ස්වාමීන් වහන්සේ කෙනෙක්, තවත් එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් දූතාංග ශීල රකින්න කෙනෙක් වසර 13ක් ඇඳක නිදාගෙන නැතිලු. ඒ වගේම උන්වහන්සේලා යම් අදිෂ්ඨාන කර මෙම බුදුන් වහන්සේ ගිය මාර්ගයේ ඊටාම සිල්වත්ව, ඊටාම ඒ මාර්ගයේ කැපවීමෙන් යන ස්වාමීන් වහන්සේලා 19 දෙනෙක්. ඒ නිසාමද කොහෙද ඔවුන්ගේ තිබෙන මේ බල මහිමයට ඇමරිකන් ජනතාව ඊටාම ගෞරවයෙන් ඒ වගේම ඔවුන් කියන දේ පිළිපැද්දා. ඉතින් මෙහිදී පළමුවෙන්ම ස්වාමීන් වහන්සේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටියේ ඔවුන්ගෙන් අපි සියලු දෙනා තුලම පවතින සෆරින්, ඒ කියන්නේ අපි සියලු දෙනා තුලම පවතින දුක් විඳීම. මෙම දුක් විඳීම අපි අවසන් කළ යුතුයි. ඉතින් මේ දුක් විඳීම අපි සියලු දෙනාටම පොදුයි. මේක ආගමක කෙනෙකුට
විතරක් සීමා වෙන දෙයක් නෙවෙයි. සියලු සත්වයින්ටම මේ දුක් විඳීම අදාළ වෙනවා කියලා තමයි උන්වහන්සේ දේශනා කළේ. එතකොට මේ දුක් විඳීම අවසන් කිරීමට නම් ඔබේ තිබෙන සිතුවිලි, අනවශ්‍ය සිතුවිලි ඔබේ මනසට ගලා ඒම, නිරන්තරයෙන් මේ සිතුවිලි නිසා ඔබ දුකටපත් වීමත් සිදු වෙනවා. සැබෑවටම අපි මේ මොහොතේ ඉන්නවා නම් අපට මේ මොහොතේ තියෙන දෙයක් විතරයි අපට බලපාන්නේ. එහෙමනම් ඒ අපේ හුස්ම පිළිබඳ අවධානය දැමීමෙන්, හුස්මට අවධානය දැමීමෙන් අපිට සියලුම ඒ සෆරින් එක, ඒ වේදනාවල්, ඒ කරදර, ඒ වගේම ඒ විඳවීම් අවසන් කරගන්න පුළුවන් මාර්ගයක් තමයි මේ ස්වාමීන් වහන්සේ දේශනා කළේ. ඒ සියල්ලම අප බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ඉගැන්වීම් අනුව යමින්. ඒ වගේම අප බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ඉගැන්වීම් අනුවම යන නිසා උන්වහන්සේලා මුදල් පාවිච්චියක් නැහැ. පිඬුසිඟා වැඩිම පමණයි සිදු කරන්නේ. ඒ වගේම සැප විහරණ කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සොහොන් පිටිවල ඒ වගේ තැන්වල තමයි නවාතැන් ගත්තේ මුලදී. පසුව ඇමරිකන් ජාතිකයන් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරලා විශ්වවිද්‍යාල, පාසල්, ඒ වගේම රජයේ ආයතන, පොලිසිය, හමුදාව, ඒ වගේ අය මේ දේශපාලනඥයන් පවා, ගවර්නර්ස්ලා පවා මෙතුමන්ලාට නවාතැන් ලබා දෙන්න උත්සුක වුණා. එහිදී ඔවුන් කෙරෙහි කරුණාවෙන් පමණක් එම ආරාධනාවල් බාරගත්තා. ඉතින් මෙහිදී තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔවුන් ලෙඩුන්ට මගදිගේ ඔවුන් බලන්න ආව ලෙඩුන්ට, ඒ වගේම අසනීප, ඊටාම බරපතල අසනීප තිබුණ අයට, ඒ වගේම වයසක අයට, එවැනි විශේෂ අයට පිරිත් දේශනා කරලා මේ පිරිත් නූල් ගැසීමක්ද සිද්ධ කළා. ඒ වගේම සෑම තැනදීම ඔවුන් පැවසුවේ එකම එක විශේෂම දෙයයි. ඒ දවස් 112 පුරාවටම ඔවුන් පැවසුවේ සහ මිනිසුන්ගෙන් ඉල්ලා සිටියේ මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එක කරන ලෙසයි. ඒ කියන්නේ තමන් සිහිය පවත්වාගෙන හුස්මට අවධානයෙන් ඉන්නේ කොහොමද කියන එක ඔවුන්ට ඉතාම හොඳින් මනවින් පුරුදු කරනු ලැබුවා. ඉතින් අපි මෙම ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම වියට්නාම් ජාතිකයන් බවට තමයි අපිට දැනගන්නට ලැබුණේ. ඒ වගේම ඔවුන් පසුපස වියට්නාම් ජාතිකයන් සහ ඇමරිකන් ජාතිකයන් විශාල ප්‍රමාණයක් ඔවුන්ට සහාය සඳහා පැමිණ සිටියා. ඉතින් මෙතනදී දකින විශේෂම දේ තමයි ඇමරිකන් ජාතිකයන් ඔවුන්ට පසඟ පිහිටුවා වැඳ වැටීම, ඒ වගේම ඔවුන් ඒ දීපු උපදෙස් ඒ විදිහටම ක්‍රියාත්මක කරලා භාවනා කිරීම කටයුතු වලට හරිම උනන්දුවෙන් ලක්ෂ ගණනින් සහභාගී වෙනවා අපිට වීඩියෝ වලින් දැක ගන්නට ලැබුණා. ඉතින් මේ ගැන තවදුරටත් විස්තර ඔබ වෙත රැගෙන එන්නත් භාවනා ක්‍රම පිළිබඳව එතුමන් පැවසූ භාවනා ක්‍රම පිළිබඳව ඔබටත් දැනුවත් කිරීමට මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම සාමය, සතුට, වාසනාවන්ත පිරුණු ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.